හරි අද අපි කතා කරමු Python වල තියෙන main දේවල් දෙකක් ගැන. ඒ තමයි variable and data types කියන්නේ. අපි ඉස්සෙල්ලාම කතා කරමු මොකක්ද මේ variable එකක් කියන්නේ කියලා. variable එකක් කියන්නේ අපිට දත්ත දාලා තියන්න පුළුවන් box එකක් වගේ දෙයකට තමයි variable එකක් කියන්නේ. අපි සාමාන්‍ය ගණිතයේදී කියන්නේ x = 10යි කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතෙන්දිත් වෙන්නේ. මේ පෙට්ටියට අපිට කැමති නමක් දීලා අපිට data එකක් ඒකට දාලා තියාගන්න පුළුවන්. හරි අපි ගමු x = 10යි කියලා. හරි. අපි ළඟට මේක execute කරනවා shift එකයි enter එකයි ඔබලා. හරි. ඊට පස්සේ අපි මේක print කරනවා. print x. ඊළඟට අපිට output එක එනවා. මොකක්ද අපි box එකේ දාලා තිබ්බ උත්තරේ. box එකේ තියෙන්නේ 10. අපිට output එක විදිහට එනවා 10 කියලා. හරි. අපි දැන් බලමු කොහොමද variable එකක් ලියන්නේ කියලා. අපිට කැමති විදිහට variable එකක් ලියන්න බෑ. අපිට පුළුවන් simple ලියන්න name වගේ කියලා. name වගේ ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන double quotation දාලා ලියනවා අපේ name එක. ඊළඟට දැන් අපි හිතමු my name වගේ එකක් කොහොමද ලියන්නේ කියලා. එතකොට my ලිව්වා underscore එක දැම්මා name කියලා ලිව්වා. අපිට ලියන්න බෑ number එකක් ඉන් පටන් අරගෙන variable එකක් ලියන්න අපිට බෑ. ඊළඟට අපිට keywords use කරන්න බෑ variable එකක් විදිහට. class වගේ keyword use කරන්න බෑ. ඊළඟට if ඒ වගේ දේවල් අපිට use කරන්න බෑ variable name එකක් විදිහට. ඊළඟට අපිට hyphen එක දාලා ලියන්නත් බෑ. අපිට ලියන්න ලේසිම විදිහ තමයි word එකක් ලිව්වා underscore එක දැම්මා keyword එකත් එක්ක word එක connect කරා. මෙහෙම තමයි අපිට පුළුවන් variable එකක් ලියන්න. හරි අපි ඊළඟට කතා කරමු data types ගැන. අපිට ප්‍රධාන data types හතරක් තියෙනවා. පළවෙනි එක string, දෙවෙනි එක integer, තුන්වෙනි එක float, හතරවෙනි එක boolean. string එකක් කියන්නේ මොකක්ද කියලා කිව්වොත් string එකක් කියලා කියන්නේ අකුරු. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් වචන වගේ දේවල් තමයි string එකකට අදාළ වෙන්නේ. අපි දැන් ගමු my name. my underscore name. කියලා ලිව්වා double quotation දැම්මා. ලිව්වා අපේ නම්. එන්න මේකට තමයි අපි කියන්නේ string එකක් කියලා. හරි. ඊළඟට අපි බලමු integer කියන්නේ මොකක්ද කියලා. integer එකක් කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්. ඒ කියන්නේ දශම ස්ථාන නැති පූර්ණ සංඛ්‍යාව වලට තමයි අපි integer එකක් කියලා කියන්නේ. දැන් බලමු age වගේ එකක්. age 26. මේක මොකද්ද? integer එකක්. ඊළඟට float ගැන කතා කරොත් float එකක් කියන්නේ ඒත් number එකක්. ඒ වුණාට මේක අපිට තියෙනවා දශම ස්ථාන. දැන් බලමු height වගේ එකක්. වගේක් ගත්තාම 1.65 වගේ අපිට දශම ස්ථානයක තමයි ලියන්න වෙන්නේ. ඊළඟ අපිට හතරවෙනි එක ගැන කතා කරන්නේ boolean ගැන. boolean එකක තියෙන්නේ output දෙකයි. එකක් තමයි true අනික false. ඒ කියන්නේ ඇත්තද නැත්තද වගේ දෙයක් තමයි මේකෙදි බලන්නේ. يعني අපි හිතමු check කරනවා ඔයා student කෙනෙක්ද කියලා. is student මේක බලනවා true ද false ද කියලා. අපි ඒක එතන true කියලා දානවා නැත්නම් false කියලා දානවා. මේකෙදි true false පටන් ගන්නෙ capital උකුරකින් තමයි ඉස්සෙල්ලාම පටන් ගන්න. මෙන්න මේ data types හතර තමයි අපිට වැදගත් වෙන්නේ Python වලදී. ඕනනම් ඔයාලට මේක execute කරලා බලන්න පුළුවන්. නැත්නම් අපිට ඕන type එක check කරන්න පුළුවන්. print type
parenthesis දාලා is student කියලා student එකයි දැම්මහම මේක අපිට ක්ලාස් එකේ නම මොකද්ද boolean කියලා. ඒ වගේ ඔයාලට check කරලා බලන්න පුළුවන්. මෙතන type එක ගහලා මෙතන අපි check කරන අපේ variable එකේ name එක height කියලා. එතකොට අපි දෙනවා ක්ලාස් එක මොකද්ද float කියලා. අगर අපි check කරොත් age එක අපිට ගන්න පුළුවන්. මෙතන type එක integer එකක් කියලා. හරිද? අපිට මෙතන age කියලා type කරොත් අපිට ගන්න පුළුවන් integer එකක් කියලා data type එක. ඔන්න ඔය ටික තමයි අපිට basic දේවල් විදිහට දැනගන්න ඕනේ Python වල variable යටතේ සහ data types යටතේ. හරිද? එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.